ආයුබෝවන් මිත්‍රවරුනි. ඔබ සැම ඉතා ආදරයෙන් අපගේ නාලිකාවට පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඉතාමත් සිත්ගන්ධාසුළු මාතෘකාවක් ගැන. ඒ තමයි සංඛ්‍යා ශාස්ත්‍රය. විශේෂයෙන්ම සංඛ්‍යාවල රජු ලෙස සැලකෙන අංක 1 ගැන තමයි අපි ගැඹුරින්ම කතා කරන්න යන්නේ. ඔබ හෝ ඔබ දන්නා කෙනෙක් ඕනෑම මාසයක 1 වෙනිදා, 10 වෙනිදා, 19 වෙනිදා හෝ 28 වෙනිදා ඉපදලා තියෙනවද? එනම් SCP නොහෙලා මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම බලන්න. ඔබේ ජීවිතයේ රහස් ඔබ වෙනුවෙන් බලාගෙන ඉන්නවා. මුලින්ම අපි බලමු අංක 1කින් උපන් අයගේ ගතිගුණ මොන වගේද කියලා. සරලවම කිව්වොත් ඔබ උපතින්ම නායකයෙක්. ග්‍රහලොව රජු වන සූර්යයා තමයි ඔබේ අධිපති ග්‍රහයා. ඒ නිසා සූර්යයා වගේම ඔබත් හැම විටම දීප්තිමත්ව බල සම්පන්නව සහ ආත්ම විශ්වාසීන් පිරී ඉන්නවා. සමූහයක් අතර හැම විටම කැපී පෙනෙන චරිතය ඔබයි. ධෛර්ය, බය කියන වචනය ඔබේ ශබ්දකෝෂයේ නැතිතරම්. ඕනෑම ප්‍රශ්නයකට නිර්භයව මුහුණ දෙනවා. අවංකකම. හිතේ තියෙන දේ කෙලින්ම මුහුණට කියන ගතියක් ඔබට තියෙනවා. ඒ නිසා සමහර වෙලාවට විරෝධතා ආවත් ඔබ හැම විටම යුක්තිය වෙනුවෙන් පෙනී සිටිනවා. නිදහස. කාටවත් යටත් වෙලා බල මෙහෙවරකම් කර ඉන්න ඔබ කොහෙත්ම කැමති නැහැ. ඔබ ඔබේම මාවත නිර්මාණය කරගන්න කෙනෙක්. ඊළඟට වෘත්තීය ජීවිතය. මෙතනදී රජා ඔබයි. අනුන් යටද වැඩ කරනවට වඩා දහගරින්ට වැඩ දෙන ප්‍රධානියෙක් වෙන්න තමයි ඔබ කැමති. උසස් රාජ්‍ය තනතුරු, දේශපාලනීය, ස්වයං රැකියා, විශාල සමාගම් වල ප්‍රධාන විධායක තනතුරු ඔබ කල් තැබූ කෙන ඔබ තමයි ඉහළින්ම ඉන්නේ. යකට රත්තරන් සම්බන්ධ ව්‍යාපාර ඔබට විශාල ජයග්‍රහණ ගෙන දේවි. හොඳයි, ඔබ ආදර්ශ විවාහ ජීවිතේ කොහොම වේද? ඔබ උපතින්ම කලාකාමී කෙනෙක්. ඒ නිසා ආදරය ඔබේ ජීවිතයට අනිවාර්යයෙන්ම එබි බලනවා. විවාහ ජීවිතයේදී ඔබේ සහකාරව හෝ සහකාරියේ සමග ටිකක් ඉවසීමෙන් සහ අවබෝධයෙන් කටයුතු කළොත් ඔබේ පෞල් ජීවිතේ පන්සලක් වගේ සතුටින් පිරී යාවේ. විශේෂයෙන්ම අංක 3, 5 සහ 6 යන අංක වලින් උපන් අය ඔබට හොඳම ජීවන සහකරුවන් වෙවි. සියලු කීර්තිය ඔබටමයි. ඒත් ශරීර සෞඛ්‍යය ගැනත් බලන්න ඕන නේද? ඔබට සූර්යාගේ බදපෑම තියෙන නිසා උෂ්ණාධික රෝග වාතයට වීමේ ඉඩකඩක් තියෙනවා. ඒ නිසා ආහාර පාන ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. හෘදය රුධිර පීඩනයේ සම්බන්ධ කාරණාවලදී නොසැලකිලිමත් වෙන්න එපා. අවසාන වශයෙන් ඔබේ ජයග්‍රහණය සඳහා සුපිරි උපදෙස් කිහිපයක්. ජය වර්ණ, තැඹිලි, කහ සහ රතු වර්ණ ඔබට ඊටම වාසනාවන්තයි. වැදගත් කටයුත්තකට යන විට මේ වර්ණ වලින් ඇඳුමක් හැඳලා බලන්න. ජයග්‍රහණය නියතයි. ජයගල පද්ම රාග තමයි ඔබේ වාසනාවන්තම මැණිකඩ. මේ පළදීමෙන් ඔබේ ආත්ම විශ්වාසය සහ බලපෑම තවත් වැඩි වේවි. ඉතින් සමස්තයක් විදිහට ගත්තාම ඔබ අංක 1කින් නොපන් රජෙක් වගේ ජීවත් වෙන්න උපන් කෙනෙක්. ඔබ තුල තිබෙන දක්ෂතාවය නිවැරදිව පාවිච්චි කළොත් ඔබ අත තියෙන හැමදේම සාර්ථක වෙනවා. ඉතින් මිත්‍රවරුනි, මේ තරතුර ඔබට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අමතක නොකරන ඔය නාලිකාවට ලයික් කරන්න, ඔබේ මිත්‍රන්ටත් බලන්න ෂෙයාර් කරන්න, විශේෂයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝවෙන් හමු වෙනතුරු ඔබෙන් සමුගන්නේ ඔබෙම. ඉතින් ස්තුතියි. ආයුබෝවන්.